ආයිබෝවන් හැමෝටම ගොඩක් අයට නොතේරෙන QR කෝඩ් එක ගන්න කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මේක ඉතා පහසුයි. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ හරි මේකේ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා මේ ලින්ක් එක ක්ලික් කරලා මෙන්න මේ සයිට් එකට ලොග් වෙන්න. මේ සයිට් එකෙන් ඔයාලට කැමති භාෂාවක් තෝරා ගැනීමට හැකියාව ලබා දෙනවා. ඔයාලා මේකෙදි ජාතික හැඳුනුම්පත් අංකය සහ මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න ඕන. මතක ඇතුව මෙතනදී වැඩ කරන මොබයිල් නම්බර් එකක් දෙන්න. මොකද මෙයාලා OTP කෝඩ් එකක් එවනවා. මේ පියවරේදී ඔයාලට තියෙන්නේ ඔයාලා කලින් දීපු නම්බර් එකට එයාලා එවන OTP කෝඩ් එක නැවත මෙතන ඇතුළත් කරන්න. හරි. ඔයාලා ඔයාලගේ තොරතුරු ලබා දීලා ඉවරයි. දැන් තියෙන්නේ ඔයාලගේ වාහනයේ තොරතුරු ඇතුළත් කරන්න. මුලින්ම මෙතෙන්ට වාහන අංකය ඇතුළත් කරන්න ඕනේ. ශ්‍රී නම්බර් තියෙන කට්ටිය ඉන්නවනම් ශ්‍රී අකුර වෙනුවට 3 ඉලක්කම දාලා තමයි ඇතුළත් කරන්න ඕන. ඔයාලගේ වාහනේ වර්ගය ඇතුළත් කරන්න ඕන. ඊළඟට චැසි අංකය ඇතුළත් කරන්න ඕන. අවසානයේට ඉන්ධන වර්ගය තෝරලා ඇතුළත් කරන්න කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඔයාලා මේ පියවර ටික සාර්ථකව කරාට පස්සේ මේ විදිහට ඔයාලට QR කෝඩ් එක ලැබෙනවා. ඔයාලට පුළුවන් මේකේ ෆොටෝ එකක් අරගෙන හරි ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ෆෝන් එකේම තියාගන්නත් පුළුවන්. නැත්නම් කමියුනිකේෂන් එකකට දීලා QR කෝඩ් එක කාඩ් එකකට ගන්නත් පුළුවන්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලගේ යාළුවන්වත් දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. හැමෝටම සුබ දවසක්.